පුතා නොකියම හදිස්සියක්ද කියලෙන්න පැයිදුව. එහෙම කීවේ මිහිත් දෙස බලමින්. මේ පුතේ තාත්තනෑ කියලා මේවා වැටෙන්න දෙන්න බෑනේ. මම තාත්ත වෙනුවෙන් මේක දියුණු කරනවා. ඇයි අංකල් ස්ටාෆ් එක මාරු කළේ? හිටපුන් හොරු පුතා. මම අලුත් අය ගත්තා. එතකොට මේ ෂීට් එකේ කවුද දැන් වැඩ කරන්නේ? මිනුක එහෙම ඇහුවේ වික්‍රමසිංහ කලින් හිටපු තැන පෙන්වලා. ඇයි දූ කීවේ නැද්ද? දැන් දූ තමයි ඔතන ඉන්නේ. මට වැඩිය කෙල්ල දක්ෂයි. ඉන්නකො බලන්න. මේ කම්පැනි එක තව අවුරුද්දකින් විතර කොහොමද කියලා පුතාටවත් හිතාගන්න බැරි වෙයි. ඔව් අංකල්, දැනටත් මට හිතාගන්න බැරි වෙනසක් වෙලා තියෙනවා. මිනුක එහෙම කීවේ වික්‍රමසිංහට හින්ට් එකට. ඒත් එක්කම නොතේරෙන ගානට වික්‍රමසිංහ ඒකනේ පුතේ මම කියන්නේ. මේ හැම දෙයක්ම මම මහන්සි වෙලා කරන්නේ ඔය දෙන්නගේ අනාගතය වෙනුවෙන්නේ. මමත් මෙහිදී ෆැක්ටරි ටිකක් ඇවිදලා දවල් වෙද්දි හොටෙල් එකකින් ලන්ච් එක අරගත්තා. සුදු නන්දගේ ප්ලෑන් එකට වැඩ කරන්න ඕන නිසා මිහිදිගේ පෙරැත්තිය නිසා මුළු දවසම මිහිදිත් එක්කම ගත කරන්න මිනුකට සිදු වුණා. මිනුක මිහිදිගෙන් සමුවරන් යළි ගලින් බෙදුනට ආවේ තම පියා ගැන අසීමිත අනුකම්පාවක් හා තමා ගැන ලොකු කලකිරීමක් ඇතිවයි. මට තව ටිකක් තාත්ත ගැන හිතන්න තිබුණා. එයා ගැන ටිකක් හොයලා බලන්න තිබුණා. පව් දෙයියනේ මගේ තාත්තා. මිනුක නිසලි සමග තාත්තගේ කම්පැනි විස්තර කීවේ සුකෙන්. නිසලි කිසිත් නොකියා මිනුක දෙස බලාගෙන හිටියා. මට තේරෙන්නේ නෑ නිසලි මම මොනා කරන්නද කියලා. සර් හිතන්න එපා. ඔය ප්‍රශ්න ඉක්මනට විසඳෙනවා. නැන්ද කිව්ව විදිහට ඊළඟ නඩුවාරේදී තාත්තගේ පැත්තට වාසි වැඩි නිසා එළියට ගන්න පුළුවන් වෙයි. දැන් ඉතින් නැගිටලා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න. බෙහෙත් ගන්න ගොඩක් අය ඇවිත් ඉන්නවා. මම කාමරේ චුට්ටක් අස් කරලා එන්නම්. නිසලි කොස්සත් අරන් බෙහෙත් දෙන කාමරේ අස් කරන්න ගත්තා. දොර වහලා තිබුණත් එළියේ කතා කරන දේ ඇතුළට ඇහුණා. පුරුදු කටහඬක්. නිසලි ඒ පැත්තට කන් දුන්නා. ඈදම්මිකෝ සුද්දි කෙළි ළඟට ආවේ නෑ නෙව. උඹලා බලන්නවත් ගියේ නැද්ද? ඒ අපේ ගෙවල් ළඟ ඉන්න කිරියම්ම කෙනෙක්. යතුරු හිලින් එබිල බැලුවේ ඇවිල්ලා ඉන්නේ නැන්දමද කියලා ස්ථිරවම දැනගන්න. ඒකිගේ මොනව බලන්නද? මාස දෙකකින් ගෙදරට සත පහක් දුන්නේ. අම්මා වගේ නැත. ඔය කොහේ හරි යන මිනිහෙක් එක යන්න ඇති. ඒ කරලා එයි මෙතන බඩවල් උස්සගෙන කාලකන්ණි බෝ කරන්න. නිසලිට නැන්දගේ වචන අහගෙන ඉන්න බැරි වුණා. හයියෙන් ඇඬේ හිතුන නිසා අනිත් පැත්තට හැරුණේ දුවන්න. ඒත් එතකොට පිටිපස්සට වෙලා හිටපු මිනුකගේ හැප්පුණා. මිනුකට මොකද්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා. මිනුක නිසලිගේ උරහිසෙන් අල්ලගෙන පපුවට තුරුල් කරගත්තා. ඇයි මොකද උනේ? මිනුක නිසලිගෙන් විමසුවේ රහසින්. නිසලි කිසිත් නොපවසා ගෙට දිව්වා. මිනුකටත් එළිය කතා වැහුණා. ඒත් ඒකට නිසලි අඬන්නේ ඇයි? එයාලා කවුද? මිනුක කල්පනා කළා. මිනුක දොර ඇරලා පොඩ්ඩක් ඉන්න. තව විනාඩි 10ක් විතර දෙන්න. මිනුක ගේ ඇතුළට ගියේ නිසලිට මොකද උනේ බලන්න. ගෙට ඇතුළුන මිනුක ළඟට දුවගෙන ආව නිසලි මිනුකව බදාගෙන පපුවට මූණ හිර කරගෙන අඬන්න ගත්තා. ඇයි නිසලි කතා කරන්නක මොකද උනේ? සර් මගේ පැටිය කාටවත් දෙන්න. මට මගේ දරුවට කවුරුත් කාලකන්ණි දරුවෙක් කියන්න දෙන්න එපා. අනේ මගේ අහිංසකයාට කවුරුත් බයින්න එපා. මම එයා කාටවත් දෙන්න. නිසලි පිස්සෙන් වගේ කියවන්න ගත්තා. මිනුකට මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ. ඇයි දැන් කවුද මෙයාට බැන්නේ? මිනුක හැම හැව්වේ නිසලිගේ බඩ උඩින් අත තියෙන ගමන්. නිසලි හඬමින්ම උත්තර දුන්නේ නැන්දා මගේ අහිංසකයාට කාලකන්‍යා කිව්වා. පිස්සු
ඒ මිනිස්සු මොනවද දන්නේ? අපේ දරුවට නෙවෙයි ඒ කියන්නේ. අඬන්න නැතුව ඉන්න. මිනුක නිසලුවේ සනසා එළියට ගියේ. මේ නම් ගෙවෙන්නේ මගේ නරකම කාලයක්. දැන් තාත්තේ නම් හරිම භයානකයි. ඉක්මනින්ම තීරණයක් ගන්න වෙයි කියලා තමන්ටම කියා ගන්න ගමන් ගැහණියකගේ දරා ගැනීමේ සීමාව ඉක්ම ගිය තැන කිසිම බලවේගයකට ඇයව වළක්වාලීමට නොහැකි බව මිනුක අසා තිබුණි. නිසලිද ජීවිතයේ අනේක දුක් පීඩාවලට මුහුණ දුන් කෙනෙකි. ඇය ආගමනයේ තමන්ද කොටස්කරුවෙකු වී දැන් හමාරයි. එයට වන්දි ගෙවිය යුතුමයි. නැත්නම් මේ පාපකර්මයෙන් තමාට ගැලවීමක් නොවන බව මිනුකට පසක් විය. කල්පනාවේම සිටි මිනුකට ෆෝන් එක නාද වෙන සද්දයටයි පියවි ලෝකෙට පිවිසුනේ. හෙලෝ ලෝචනා, මම එළියේ ඉන්නේ. ගෙදර ගිහින් නිසලිට දෙන්නම්. නෑ සර්, මට සර්ටයි කතා කරන්න ඕනුනේ. මට ඒ ඇයි? උදව්වක් ඉල්ල ගන්න. උදව්වක් මගෙන්? ලෝචනාට නොකරන උදව් කාට කරන්නද කියන්නකෝ. මිනුක සිනාසෙමින් කීවේය. සර් හෙට බිනුරලා ගෙදරින් අපේ ගෙදර එනවා වෙඩින් එකට දින දාගන්න. ඉතින් මට ඉන්න හොඳම යාළුවා නිසලිනේ. ඒ නිසා නිසලි එක දවසකට අපේ ගෙදර එවන්නකෝ. මොකද්ද ලෝචනා ඔයා කියන්නේ? බිනුර කියන්නේ අර... ඔව් සර්. සර් හිටියේ වැරදි වැටහීමක. බිනුර මගේ බෝයි ෆ්‍රෙන්ඩ්. අපි සර්ට හිතන විදිහට හිතාගන්න ඉඩ දීලා හිටියා. ලෝචනා ඔයා නම් අනේ මන්දා. මට ඔයා ගැන එන කේන්තිය ළඟ හිටිය නම් මිනුකට කේන්තිය පාලනය කරගන්න බැරි තරම්. ඒත් එක්කම තමා ගැන කලකිරීමක් පසුතැවිල්ලක් මේ රඟපෑම නිසා මොනතරම් ලොකු වරදක්ද සිද්ධ වුණේ. මගෙන් බේරෙන්නේ බොරුව පාවිච්චි කරන්න නැති පව් නිසලි. මිනුකට නිසලිව බලන්න හිතුණා. ඉක්මනින් ගෙදර ගිය මිනුක කෙලින්ම නිසලිගේ කාමරයට ගියා. පහඩම් කර කර හිටපු නිසලි බය වෙලා නැගිට්ටා. සර්, ඇයි? මොකද මේ කලබලෙන්? ඇයි ප්‍රශ්නයක්ද? නෑ ඔයා එළියේ පේන්න හිටියේ නැති නිසා ආවේ. හරි ෂෝ. ගැණු ළමයිගේ කාමරවලට එන විදිහ. නිසලි සිනාසෙමින් කියවේ මිනුක ළඟට එන ගමන්. පව් දෙයියනේ මේ අසරණේට කොච්චරනම් වද දුන්නද? ඒත් මගෙත් එක තරහ නෑ. ඒ ලස්සන හිනාව ඔයා මගේ නිසලි. ඔය හිනාව මම කවදාවත් නැති වෙන්න දෙන්නේ. ඔයා හිනා වෙලාම ඉන්න ඕනේ. ආයේ කවදාවත් මම ඔයාව රිද්දන්නේ. ඇයි සර්, මොකද උන්නේ? ඇයි මේ දුකෙන් වගේ? දැන් ඔය පාඩම් කළා ඇති. කාලා නිදාගන්න. ඔහොම මහන්සි වෙන්න එපා. මම දැන් වොෂ් එකක් දාලා නිදාගන්නවා. ඔව් සර්, දැන් මටත් නිදිමතයි. අනික බබාටත් හොඳ නෑ. කරුණාම්මා කීවා නිදි මරණ එකත් බබාට මහන්සියිලු. මිනුක ලෝචනා කතා කළ බව නිසලිට කීවේ නෑ. නිසලි ගෙදරින් පිට යවන්න තරම් මිනුකට හිත දුන්නේ නෑ. අනේ මන්දා, ශකිල කියනවා වගේ මම නිසලිගේ ජීවිතයක සෙල්ලම් කරනවද? මිනුකට එහෙමත් හිතුණා.